ඔයාලා දන්නවද IPL තරගාවලිය ඇතුලේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් 5 දෙනා කවුද කියලා. ඉතින් අපි බලමු ඒ පිතිකරුවන් 5 දෙනා කවුද කියලා මේ වීඩියෝ එකෙන්. නම්බර 5 ඇන්ජලෝ මැතිව්ස්. IPL කණ්ඩායම් කිහිපයක ක්‍රීඩා කරපු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 724ක් ලබාගෙන මේ ලිස්ට් එකේ පස්වෙනි තැන පසු වෙනවා. නම්බර 4 සනත් ජයසූරියා. IPL තරගාවලිය තුලේ මුම්බයි කණ්ඩායම වෙනුවෙන් පළවෙනි ශතකය වාර්තා කරපු සනත් ජයසූරියා IPL තරග 30ක් ඇතුළතදී ලකුණු 768ක් ලබාගෙන තිනවා. ඔහුගේ highest score එක සඳහන් වුණේ ලකුණු 114ක් විදිහටයි. ඉතින් ඔහු මේ ලිස්ට් එකේ 4 වෙනි තැන. නම්බර 3 තිලකරත්න දිල්ෂාන්. 2008 ඉඳලා 2013 වෙනකන් IPL තරග 52ක් ක්‍රීඩා කරපු තිලකරත්න දිල්ෂාන් එහිදී ලකුණු 1153ක් ලබාගෙන තියෙනවා. highest score එක විදිහට ලකුණු 76ක් නොදෙවි ලබාගෙන. ඉතින් මේ ලිස්ට් එකේ නම්බර 2 කුමා සංගක්කාරා. 2008 ඉඳලා 2013 වෙනකන් IPL තරගාවලිය ක්‍රීඩා කරපු කුමා සංගක්කාරා එහිදී තරඟ 71කදී ලකුණු 1687ක් ලබාගෙන තියෙනවා. highest score එක ලකුණු 94ක රඳවලා. ඉතින් මේ ලිස්ට් එකේ දෙවෙනි තැන පසු වෙන්නේ කුමා සංගක්කාරා. ඉතින් දැන් මම ඔයාලට කියන්න හදන්නේ එදා මෙදා තුර IPL තරගාවලිය ඉතිහාසයේ ක්‍රීඩකයෙකු සතු වැඩිම IPL ලකුණු ප්‍රමාණය. ඉතින් ඒ ලිස්ට් එකේ පළවෙනි තැන ගන්නේ මහේල ජයවර්ධන. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරඟ ODI තරඟ T20 තරඟ එකම දක්ෂතාවයකින් ක්‍රීඩා කරපු මහේල ජයවර්ධන 2008 ඉඳලා 2013 වෙනකන් IPL තරඟ 80කදී IPL ලකුණු 1802ක් ලබාගෙන තියෙන්නේ. highest score එක විදිහට ලකුණු 110ක් නොදෙවි ලබාගෙන ඔහු මේ ලිස්ට් එකේ පළවෙනි තැන පසු වෙනවා. මේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරපු IPL යුගයක් ඇතුලේ ඕගොල්ලෝ වැඩියෙන්ම සපෝට් කරපු IPL ටීම් එක කමෙන්ට් කරගෙන යන්න.